ආදරශුද්ධාත්මයන්න් වහන්සේ මේ මොහොතේදී මේ යාඥාව කරන මාවත් ඒ වගේම මේ යාඥාව අසන ඒ පුද්ගලයාවත් ඔබ වහන්සේ විශේෂාකාරයෙන් ස්පර්ශ කරන ශුද්ධාත්මයන්නි විශේෂාකාරයෙන් ස්පර්ශ කරන්න හරියටම පාන්දර 2:00 වෙලාව තමයි බලගතම වෙලාව පාන්දර 1:00 4:00 අතර වෙලාව තමයි බලගතම වෙලාව හේතුව තමයි පෘථිවියේ ඒ වගේම ස්වර්ගයේ අතර තියෙන ඒ වේල් එකයින් වෙන ඒ අතර තියෙන බාධකයන් වෙන ස්වර්ගයේ පෘථිවිය සම්බන්ධ වෙන වෙලාව ඉතාමත් බලගත වෙලාවක් යාඥා කරන ඉතාම සුදුසු වෙලාව ප්‍රාතිහාර පුදුමාකාර විදිහට සිද්ධ වෙන වෙලාවක් දෙවියන් වහන්සේගේ වැඩ සිටීම පුදුමාකාර විදිහට අත්දකින වෙලාවක් ශුද්ධාත්මයන්න් වහන්සේ මේ දුර්වල මාවත් ඒ වගේම මේ අසන පුද්ගලයාවත් දෙවියන් වහන්සේ හා සම්බන්ධ කළ මැනව ස්පිරිතු සාන්ත දෙවියනි වැඩම කර ඔබගේ විශ්වාසන්ගේ හෘදයන් පිරව මැනව ඔබගේ ප්‍රේමයේ නොඋන් තුළ දැල්ලුව මැනව ඔබගේ ස්පිරිතු යව මැනව එවිට ඔහු මවන ලබන්නෝය තවද ඔබ පෘථිවිය විශාලකම අලුත් කර වදාරනසේක යාඥා කරම්හ ස්පිරිතු සාන්ත ආලෝකයෙන් විශ්වාසන්ගේ හෘදයන් පැහැදෙව්වා වූ දෙවියනි එම ස්පිරිතෙන් සියල්ල ගැන හරි තේරුම් ගැනීම ලබන්නටත් එහි ශුද්ධ සැනසෙල්ල නිතර ප්‍රීති සන්තෝෂ වෙන්නටත් අපට සලස්වා වදාළ මැනව මේ කීදී අප ස්වාමියෝ ජේසු ක්‍රිස්තු දෙසම අපට ලැබේවා ආමෙන් ජේසු ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේට කරක් ස්තුති වේවා දේවතාත් හා අපිව සම්බන්ධ කිරීම වෙනුවෙන් ආදර දිව්‍ය පියාණනි මේ ලෝකය සදා මනුෂ්‍ය අපිව හදලා ජීවන හුස්ම අපට දානය කර දෙවියනි ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා මේ බලගත් මොහොතේ පාන්දර 2:00 පහු වේගන යනවත් එක්කම මේ බලගත් මොහොතේදී දේවතාත්තේ ඔබ වහන්සේ ඉදිරියේ මා දණින් වැටෙන්නේ මේ යාඥාව අහන අසරණ පුද්ගලයාගේ ඒ ඉල්ලීම ඔබ වහන්සේට බාර දෙන්නයි මොකද මේ වෙලාව ඉතාමත් බලගත් වෙලාවක් මේ වෙලාව යාඥා කරලා මම ගොඩාක් ඔබ වහන්සේගෙන් දේවල් ආශිර්වාද ලබන් තියෙනවා මම ඉල්ලන දේ සිය ගුණයකටත් වඩා වැඩි කරලා ඔබ වහන්සේ මට දීලා තියෙන ඒ තරමට බලගත් වෙලාවක් මේ වෙලාව මට විතරක් නෙවෙයි දේවතාත්තේ ඔබ වහන්සේ බොහෝ දෙනෙක්ට මේ ලෝකෙ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් හරි ප්‍රබල ආකාරයෙන් ඉෂ්ට කරලා තියෙන මේ වෙලාවේ ඉල්ලද්දී ඊටමත් ප්‍රබල වෙලාවක් ඔබ වහන්සේ මේ පෘථිවියට ළඟින්ම ඉන්න වෙලාවක් ඔබ වහන්සේගේ ස්පර්ශය දැඩි ලෙස පෘථිවිය ලබන වෙලාවක් දේවතාත්තේ ඉතින් දේවතාත්තේ මේ මොහොතේදී මේ වීඩියෝ එක බලන මේ අසරණ පුද්ගලයා දෙස ඔබගේ අනුකම්පා සහගත දැනතින් බැලුව මැනව ඔබ වහන්සේගේ ඊටමත් කරුණාවන්ත හදවත ඒ පුද්ගලයා වෙනුවෙන් වෙන් කළ මැනව දේවතාත් මේ මොහොතේදී මේ පුද්ගලයා ඉන්නේ දුකකින් මේ පුද්ගලයාගේ කඳුළු ඔබ වහන්සේ දකිනවා දේවතාත් මේ පුද්ගලයාගේ රිද්ම් දෙන හදවත ඔබ වහන්සේට පේනවා ඔබ වහන්සේට දැනෙනවා දේවතාත්තේ මේ පුද්ගලයාව ඔබ වහන්සේ හදලා ජීවන හුස්ම දුන්න පුද්ගලයෙක් මේ පුද්ගලයාව උපතේ සිට මේ දක්වාම ඔබ වහන්සේ එක ගමනක් රැගෙන ආවා මේ වීඩියෝ එක දකින තැනට එනකම් ඔබ වහන්සේ රැගෙන ආවා ඉතින් ආදර දේවතාත්තේ ඔබ වහන්සේ මේ පුද්ගලයාට අනුකම්පා කරන්න දේවතාත්තේ මේ පුද්ගලයාගේ හිසේ තියෙන සියලුම කෙස්ගස් ඔබ මේ වෙද්දි ගණන් කරලා ඉවරයි දේවතාත්තේ මේ පුද්ගලයාගේ නම මේ පුද්ගලයා උපන්නත් කලින් ඔබ වහන්සේ තීරණය කරලා ඉවරයි දේවතාත්තේ මේ පුද්ගලයාගේ ජීවිතය මේ පුද්ගලයාගේ ගමනාන්ත ඔබ වහන්සේ තීරණය කළ ඉවරයි ඉතින් දේවතාත්තේ වේදනාත්මක හදවතින් ඔබ වහන්සේගේ පිටක් බලාපොරොත්තු වෙන මේ අසරණ කෙනාට ඔබ වහන්සේ සරණ වෙන්න තවත් කල් වේලාව ගන්න එපා තාත්තේ මම දන්නවා
මම වගේම මේ පුද්ගලයාත් පෞකාරයෙක්. ආදර දේවතාවත මම පෞකාරයෙක් වෙලා මම ඔබ වහන්සේගේ පාමුල වැඳ වැටිලා අඬලා දොඩලා සමාව ගදී ඔබ වහන්සේ මට සමාව දුන්නා. ඒ මගේ කෙලෙස් බර නොතක ඔබ වහන්සේ මගේ ඉල්ලීම් ඉෂ්ට කරා සේම මේ අසරණ පුද්ගලයා දිහා ඔබ වහන්සේගේ දයාබර දෙනෙත් යොමු කරන දේවතාවතේ මේ පුද්ගලයා පව් කරලා තියෙනවා. පාපයක් කියලා දැනත් මේ පුද්ගලයා පව් කරලා තියෙනවා තාත්තේ. ඒ තාත්තේ වහන්සේ සමාව දෙන පුදුමාකාර ආදරණීය තාත්තා කෙනෙක්. තාත්තේ මේ පුද්ගලයාට සමාව දෙන්න. තාත්තේ අසරණ මම ඉල්ලන්නේ මේ පුද්ගලයාට සමාව දෙන්න කියලා. අනේ තාත්තේ දැනගෙන කරපු වැරදි වලට සමාව දෙන්න. ඒ වගේම තමයි තාත්තේ මේ පුද්ගලයා නොදැනත් වැරදි කරලා තියෙනවා. වරදක් කියලා නොදැන වැරදි කරලා තියෙනවා. ඔබ වහන්සේගේ ධර්මය හඳුනා ගන්න නැතිව වැරදි කරලා තියෙනවා. ආදර තාත්තේ අනේ ඒ පාපයන් වලට ඔබ වහන්සේ මේ පුද්ගලයාගෙන් පරිගන්න එපා. මේ පුද්ගලයාට අනුකම්පා කරන්න. ඔබ වහන්සේ මේ පුද්ගලයාට ආදරේ, ගොඩාක් ආදරේ තාත්තේ. ඒ නිසා මේ ආදරේ පෙන්වන්න සමාව දෙන්න දේව තාත්තේ මොහුගේ වැරදි වලට සමාව දෙන්න. දැනගෙන කරපු වැරදි වලටත් නොදැන කරපු වැරදි වලට සමාව දෙන්න දේව තාත්තේ. සමාව දෙන්න දේව තාත්තේ. සමාව දෙන්න මගේ ආදර දේව තාත්තේ. මේ පුද්ගලයාට සමාව දෙන්න දේව තාත්තේ. ඔබ වහන්සේට ස්තුතියි දේව තාත්තේ. මේ පුද්ගලයාට ඔබ වහන්සේ සමාව දීම වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි දේව තාත්තේ. මගේ දේව තාත්තේ ආදරණීය තාත්තා කෙනෙක් ඔයා මේ පුද්ගලයාට සමාව දුන්නා. ඒ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි. ආදර දේව තාත්තේ මේ පුද්ගලයාට බලපාන අදෘශ්‍යමාන බලපෑම් තියෙන දේව තාත්තේ. මේ පුද්ගලයාට බලපාන අදෘශ්‍යමාන බලපෑම් තියෙන තාත්තේ. මේ පුද්ගලයාව ගුරුකම් වලට අහු වෙලා ඇති. යක්ෂයාගේ විවිධාකාර බැල්මවල් වලට අහු වෙලා ඇති. පෙරේත බැල්මවල් වලට අහු වෙලා ඇති දේව තාත්තේ. ඇස්වහ කටවහ වැදිලා ඇති. ඒ වගේම මේ පුද්ගලයාගේ පාරම්පරික ශාපයන් වලට මේ පුද්ගලයා ගොදුරු වෙලා ඇති. ඒ වගේම පෞද්ගලික ශාපයන් වලට මේ පුද්ගලයා ගොදුරු වෙලා ඇති. ඒ විතරක් නෙවෙයි දේව තාත්තේ. ඔහුගේම මියගිය ඥාතින්ගේ ඒ අපිරිසිදු බැල්මවල් වලට මේ පුද්ගලයා ගොදුරු වෙලා ඇති. ඒ වගේම මේ පුද්ගලයාගේ වැරදි නිසාම යක්ෂ බැල්මවල් වලට ගොදුරු වෙලා ඇති. දේව තාත්තේ ඔහුගේ සැබෑ තත්ත්වය දකින්නේ ඔබ වහන්සේ විතරයි. ඔබ වහන්සේට ඔහුගේ කිසිම රහසක් නොදක ඉන්න බෑ. ඔබ වහන්සේ ඒ හැම රහසක්ම දන්නවා. සියල්ල දකින දේව තාත්තේ මේ පුද්ගලයාට තියෙන ඒ අදෘශ්‍යමාන බලපෑම් ඉවත් කරන දේව තාත්තේ. ඔබ වහන්සේගේ ආශිර්වාදය නොලැබෙන තැනට ඒ පුද්ගලයාව බාධා කරන අදෘශ්‍යමාන බලපෑම් ඉවත් කරන දේව තාත්තේ. ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන් දේව තාත්තේ. මේ ලෝකයේ මවපු වහන්සේට සියල්ල කරන්න පුළුවන්. මේ ලෝකයේ අදටත් පරිපාලනය කරන ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ අනාගතේ මේ වේදී තීරණය කරලා ඉවර ඔබ වහන්සේට ඔහුගේ මේ අදෘශ්‍යමාන බලපෑම ඉවත් කරන්න පුළුවන්. දේව තාත්තේ ඔහුගේ ඒ සියලුම අදෘශ්‍යමාන බලපෑම් ඉවත් කරපු ඔබ වහන්සේට ස්තුතියි. දේව තාත්තේ ඔබ වහන්සේට ස්තුතියි. ඔහුට බලපාන සියලුම අදෘශ්‍යමාන බලපෑම් ඉවත් කර ඔබ වහන්සේට ස්තුතියි. ආදර තාත්තේ ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් නොලැබෙන තරමට බාධා වෙච්ච සියලුම ඒ අදෘශ්‍යමාන බලපෑම් ඔබ වහන්සේ මේ වෙද්දී ඉවර කරලා තියෙන දේව තාත්තේ. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි දේව තාත්තේ. ඔබ වහන්සේට ස්තුතියි දේව තාත්තේ. ඔබ වහන්සේට ස්තුතියි. ආදර තාත්තේ ඔහුගේ ආත්මය පිරිසිදු කරන්න දේව තාත්තේ. ඔබ වහන්සේ ඔහුට ආදරේ. මේ පුද්ගලයාට ඔබ වහන්සේට ආදරේ. මේ පුද්ගලයාව ඔබ වහන්සේ හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා. ඇයට ඔබ වහන්සේ ආදරේ. ඔහුට ඔබ වහන්සේ ආදරේ. දේව තාත්තේ ආදරෙන් නිසාම මේ පුද්ගලයාගේ ආත්මය පවිත්‍ර කරන්න දේව තාත්තේ. මේ පුද්ගලයාගේ ආත්මය පවිත්‍ර කරන්න දේව තාත්තේ. ඔබ වහන්සේගේ බලගත් ස්පර්ශය ලබා දී මේ පුද්ගලයාගේ ආත්මය පවිත්‍ර කරන තාත්තේ. ඔබ වහන්සේට ස්තුති දේව තාත්තේ. ඔබ වහන්සේට ස්තුති තාත්තේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දේව තාත්තේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මේ පුද්ගලයාව පිරිසිදු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
ආදර තාත්තේ දැන් ඒ පුද්ගලයායි ඔබ වහන්සේ අතර සමීප සම්බන්ධතාවක් ඇති වෙලා තියෙන ඔබ වහන්සේගේ ඒ ආදරය නිසාම මේ පුද්ගලයායි ඔබ වහන්සේ අතර සමීප සම්බන්ධතාවක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආදර තාත්තේ ඔබගේ මේ ආදරණීය දරුවගේ ඉල්ලීමට සවන් දෙන්න, ආදරේ සවන් දෙන්න මගේ තාත්තේ. දැන් ඔබගේ ඉල්ලීම මේ ආදරණීය දේව තාත්තා ඉදිරියේ දිගහරින්න මේ තාත්තගේ ඉතාමත් විශ්වාසයෙන් ඉල්ලන ඔයාලගේ ඉල්ලීම. ආදර දේව තාත්තේ ඔබ වහන්සේ මේ පුද්ගලයාට ඇහුම්කන් දුන්නා. ඔබ ආදරණීය තාත්තා කෙනෙක් හරි ආසයි තමන්ගේ දරුවෙක් දෙයක් තමන්ගෙන් ඉල්ලනවා බලන්න. ඒ වගේම දේව තාත්තේ අපේ තාත්තා කෙනෙක්ට වඩා ඔබ වහන්සේ පුදුමාකාර විදිහට බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවා තමන්ගේ හැම දෙයක්ම ඉල්ලලා ගන්නකම්. ඉතින් තාත්තේ මම දන්නවා ඔබ වහන්සේට සතුටුයි මේ පුද්ගලයා ඔබ වහන්සේ ඉදිරියේ ඒ පුද්ගලයාගේ ඔමනාව දිගහැරියා. තාත්තේ ආශිර්වාද කරන්න, තාත්තේ ආශිර්වාද කරන්න, මොහුගේ ඉල්ලීමට ආශිර්වාද කරන්න මගේ තාත්තේ. මේ ඉල්ලීම ඔබ වහන්සේ දෙනවා. තාත්තේ ඔබ වහන්සේ අනිවාර්යෙන් මේ පුද්ගලයාට දෙනවා. දේව තාත්තේ ඔහුට ඒ ඉල්ලීම ඉෂ්ට කර දුන්නු ආදර තාත්තේ ඔබ වහන්සේට ස්තුති වේවා. ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කර දුන්නු ආදරණීය දේව තාත්තේ ඔබ වහන්සේට ස්තුති වේවා. ඇයගේ මේ ඉල්ලීම ඉෂ්ට කර දුන්නු ලෝකේ මව පරිපාලනය කරන ආදර දේව තාත්තේ ඔබ වහන්සේට ස්තුති වේවා. මේ පුද්ගලයාගේ මේ ඉල්ලීම ඔබ මේ වෙද්දී ඉෂ්ට කර දීලා ඉවරයි. දේව තාත්තේ ඔබ වහන්සේට ස්තුතියි. දේව තාත්තේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දේව තාත්තේ ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා. දේව තාත්තේ ඔබ වහන්සේ මේ පුද්ගලයාගේ ඉල්ලීම මේ වෙද්දී ඉෂ්ට කරලා ඉවරයි. කෝටි ප්‍රකෝටි වාරයක් ඔබට ස්තුති වේවා. දේව තාත්තේ කෝටි ප්‍රකෝටි වාරයක් ඔබට ස්තුති වේවා. දේව තාත්තේ ඔබ මේ පුද්ගලයාගේ ඉල්ලීම මේ වෙද්දී ඉෂ්ට කරලා දීලා ඉවරයි. ඒ නිසා දේව තාත්තේ ඔබ වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුති වේවා. මගේ දේව තාත්තේ ඔබ වහන්සේට ස්තුති තාත්තේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දේව තාත්තේ. ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා. අහස පොළොව මැවසර බලධාරී පිතාවන දෙවියන් කෙරෙහිද ඔහුගේ එක පුත්‍ර වූ අපගේ ස්වාමියෝ ජේසුස් ක්‍රිස්තු කෙරෙහිද විශ්වාස කරමි. මොහු ස්ප්‍රිතු සාන්තු විසින් ගැබ බැස කන්‍යා මරියතුමගෙන් උපන්නාහ. පොන්සිය පිලාත් යටතේ අදහත් වදවින කුරුස්සෑන ගැසුම් කවුකුති තැන්පත් කරන ලද්දාහ. පාතාලවට බැස තුන්වෙනිදා මලොන් කෙරෙන උත්ථාන කර වදාරා. පරමණ්ඩලවට නැගී සුරවල්ලපු දෙවියන්ගේ දකුණු පාර්ශ්වයෙහි වැඩ සිටිනාහ. එහි සිට ජීවතුන්ටත් මලොන්ටත් නඩු වදාරන්ට වඩිත්මය ස්ප්‍රිතු සාන්තු කෙරේද සාධාරණ සාන්තු ස්වභාවයේද සාන්තුරයන්ගේ සම්මෝස ධර්මලාභයේද පාපික්ෂමාවයේද මාංශ ස්ථානයේද අනන්ත ජීවිතයේද විශ්වාස කරමි. ආමෙන්. ජේසු දේව තාත්තේ ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දේව තාත්තේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දේව තාත්තේ. ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා.